ආයුබෝවන් හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. අද ඔබ මේ එක්සිටින්නේ සරලයි යන්ත්‍රමන්ත බුදුගුණ පිළිබඳ කතා කරන දෙවන වැඩසටහන සමගයි. ඉතින් වැඩසටහනේ අපි කතා කරේ නැති වෙච්ච සම්බන්ධයන් නැවත හදාගන්න පුළුවන් සරල කෙම්කමයක්. ඉතින් මේ වැඩසටහනේ මම කියලා දෙන්න හදන්නේ කලින් වැඩසටහන අපි කියලා දුන්නා නැති වෙච්ච සම්බන්ධයන් නැවත හදාගන්න පුළුවන් කෙම්කමයක්. ඉතින් මට ගොඩාක් කට්ටියකින් පිළිපණිවිඩ ඇමතුම් ගොඩාක් ලැබුණා. ඒ කියන්නේ මේ නතර වෙච්ච සම්බන්ධය වෙන කෙනෙක් එක්ක සම්බන්ධ පවත්වනවා. එතකොට මේ කෙම්කමයක් කරලා නැවත ගන්න බෑනේ. ඉතින් වෙන සම්බන්ධයක් තියෙනවා නම් ඒ සම්බන්ධය නතර කරලා නැති වෙච්ච සම්බන්ධය නැවත හදාගන්න පුළුවන් කෙම්කමයක් තමයි මම අද මේ කියලා දෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම කියනවා මුල ඉඳලා අන්තිම වෙනකම් බලන්න. ඒ දේවල් හරි විදියට පාවිච්චි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් මේ වීඩියෝ එක මම බලන්න කලින් ඔය කට්ටිය ඉල්ලා සිටින්නේ මේ වීඩියෝ එක මුල ඉඳලා අන්තිම වෙනකම් ඉවසීමෙන් බලන ලෙස. ඒ කියන්නේ දැන් මම මේ වීඩියෝ එකෙන් මම කරන්න ඕන විදිහ හැමදේම මම ඔය කට්ටියට කියලා දෙනවා. එතකොට මට ආයෙ නැවත කෝල් දීලා අහනවා මේක කරන්න ඕන කොහොමද කියලා. මාත් වැඩ රාජකාරි ගොඩාක් මැද්දෙන ඉන්නේ. එතකොට මේ දෙයක් මම ඔය කට්ටියට දෙන්න ඔය කට්ටියටම කරගන්න පුළුවන් දේවල් තමයි මම කියලා දෙන්නේ. එතකොට මම නැවත වතාවක් කියන්නේ මේ වීඩියෝ එක මුල ඉඳලා අන්තිම වෙනකම් බලන ලෙස. ඉන් අනතුරුව මේක හොද වැඩවලට විතරක් පාවිච්චි කරන ලෙස මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මට ගොඩාක් කට්ටියගේ කමෙන්ට් මැසේජ් පණිවිඩ මට ලැබෙන්නේ ඇමතුමුණු ලැබෙනවා. මට එක එක දේවල් වලින් මට මේ දේ කියලා දෙන්න මේ දේ කියලා දෙන්න කියලා මට ගොඩාක් කෙටි පණිවිඩ කමෙන්ට් මැසේජ් මට එනවා. ඉතින් මට ගොඩාක් ඒ කියන හැමදේම මට ඉෂ්ට කරන්න බෑ මගේ වැඩ රාජකාරීත් එක්ක. එතකොට මම YouTube channel එක පවත්වාගෙන යනවා. ඒකට මම දැන් දවස් 3-4ක් ඇති මේ පවත්වාගෙන යන්න පටන් ගන්න. එතකොට ඒකේ මම ඔය කට්ටිය ජීවිතේට වැඩදායි සුදායි දිනු වෙන දේවල් තමන්ට විතරක් කරගන්න පුළුවන් ගුරුකම් කෙම්කම ගොඩක් දේවල් මම කතා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. එතකොට තමාට මොකක් කර දෙයක් බලා ගන්න ඕන නම් මට මැසේජ් එකක් හරි කමෙන්ට් එකක් හරි මට දාන්න පුළුවන්. එතකොට මගේ YouTube channel එකේ මම මේ කට්ටියට කරන්න ඕන දේවල් වල වීඩියෝ මට පුළුවන් අවස්ථාවල මම මේ දේවල් කරනවා. එතකොට මට ආයේ නැවත මේ දේ කරන්න මේ දේ කියලා දෙන්න කියලා මට කෝල් කරලා මට කියන්න ඕනේ නැහැ. මගේ YouTube channel එකෙන් මම ඔය කට්ටියට උවමනා කරන දේවල් මම වීඩියෝ දැනට මම දාලා තියෙනවා. ඉතින් මම ඔය කට්ටියට කියන්නේ ඔය කට්ටියට ජීවිතේට වැඩදායි සුබදායි දිනුවක් වෙන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් Tamanම කරගන්න පුළුවන්. මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා මට උත්සාහයක් මේ උදව්වක් මට කරන ලෙස තමයි මම ඉල්ලා සිටින්නේ. එතකොට මම මේ YouTube channel එකේ නම තමයි නායකයා. එතකොට මම මේ මගේ කමෙන්ට් එකේ පළවෙනි මේක මම ඔයාලට දාන්න YouTube channel එකට යන්න ඕන link ටික ඒ ටිකට ගිහිල්ලා මට උත්සාහයක් මේ උදව්වක් මට කරන ලෙස මම ඉල්ලා සිටිනවා. එතකොට මේ YouTube channel එක මම පටන් ගන්න හේතුව තමයි ඒ කියන්නේ ගොඩාක් කටින් මට කතා කරනවා මේ දේ මට කියලා දෙන්න මේ දේ කරන්න මට ඒ කියන්නේ මට හැම දෙයකටම මැසේජ් කර වීඩියෝ කර ඉන්න මට කාලයක් නැහැ. එතකොට මේ දේ YouTube channel එක මම කරන්න දෙවෙනි හේතුව තමයි ගොඩාක් කටින් මට කතා කරන්නේ මුදල් හදල් නැහැ. මේ දේ මට කරලා දෙන්න ඒ දේවල් කියලා. එතකොට මටත් කරන්න පුළුවන් හැකියාවක් නැහැනේ. එතකොට මම මේ YouTube channel එකෙන් මට ලැබෙන ආදායමක් දැනට නැහැ. ලැබෙන දවසක් එයිනේ. එන්නේ එන දවසට මම යම් මේ කියන්නේ YouTube channel එකෙන් මම තෝරාගෙන බේරාගෙන කරන්න ඕන කට්ටියට උදව් හදව්. එතකොට ළමයින්ට කරන්න ඕන පොත්පත් එන්නේ දේවල් වලට තමයි මම ගොඩාක් පෙරමුණ දරන් ඉන්නේ. ඉතින් මම ඉල්ලන ඔය කට්ටියට මේ මොකක් හරි දෙයක් උදව්වක් මොකක් හරි කරන්න තියෙනවා නම් මගේ YouTube channel එකට ගිහිල්ලා subscribe කරලා කමෙන්ට් එකක් දාලා වීඩියෝ එකක් share කරලා උදව්වක් කරන ලෙසට. ඒ වගේම දැන් ඔය කට්ටියට මේකෙන් ගොඩාක් ලොකු සේවාවක් වෙනවා. ඔය කට්ටියටම කරන්න පුළුවන් දියුණු වෙන්න දේවල්, ඒ කියන්නේ Tamanටම කරගන්න පුළුවන් ගුරුකම් දේවල් තමයි මම ඔය කට්ටියට මේ channel එක මම කියලා දෙන්නේ. එතකොට ඒ වගේ දෙයක් ඔය කට්ටිය කරගෙන තියෙනවා කියන මටත් ලොකු සතුටක්. එතකොට මේ එන්නේ විදියට මම කියනවා මොකක් හරි කියන්නේ මට මේ වීඩියෝ කර මේ මට කෝල් කරන්න නැතුව මගේ channel එකට ගිහිල්ලා ඒක channel එකේ මම ඔය කට්ටියට උමනා දේවල් මම දාන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. මට වෙලාවක් ඉඩකඩක් හම්බෙච්ච එක මම වීඩියෝ දානවා. ඒ දේවල් වලින් ඔය කට්ටියගේ ජීවිතේට ගන්න පුළුවන් දේවල් ටික අරගෙන හැබැයි මම මේ කියලා දෙන දේවල් නපුරට ගන්න නැතුව හොද පැත්තකට විතරක් ගන්න ලෙසත් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ ගුරුකම් කෙම්කම් පිළිබඳ කතා කරන්න. එතකොට මේ දේ කරන්න ගෑනු කෙනෙක් වෙන්න පුළුවන් පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්. මේ ගෑනු පිරිමි කියන දේ අදාළ වෙන්නේ නැහැ. හැබැයි මේ දේ කරන්න Tamanට කැමති දවසක පුළුවන් පොය දවස හැර. එතකොට මැද පොය කියලා එනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Tamanට කැමති දවස කරන්න පුළුවන්. එතකොට මේ දේ කරන්න කලින් ප්‍රධානම දේවල් තුනක් තියෙනවා. ඒ තුන තමයි පළවෙනි දේ තමයි මස් මාංශ වලින් ආහාර අනුභවයෙන් වැළකීලා තමයි මේ දේ කරන්න ඕනේ. ඒ කියන්නේ මස් මාංශ කන්න නැතුව තමයි මේ දේ කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි දේ. දෙවෙනි දේ තමයි පිරිසිදු වෙලා නාලා කරලා තමයි මේ දේ කරන්න පටන් ගන්න ඕනේ.
තුන්වෙනි දේ තමයි කිලි හරණය කළා තමයි පටන් ගන්න ඕන. එතකොට ඊතුරු දේවල් ටික කතා කරන්න පුළුවන්. පළවෙනි කියන්නේ කිලි හරණය කියලා ගත්තොත් මල ගවල යන්න බෑ. ගෑනු කට්ටිය කරනවා නම් මේ දේ කිලි කියන දේ කට්ටිය දන්නවා. ඒ දේවල් වලින් වැළකීලා තමයි මේ දේ කරන්න ඕන. එතකොට මේ දෙයට අවශ්‍ය වෙන්නේ අවටින් හොයාගන්න පුළුවන් දේවල්. එතකොට මේ දෙයට අවශ්‍ය වෙන්නේ තොඩ වැඩියා, කොටල, කීඩාරන්, කොහිල, හබරල වගේ අල. එතකොට මේ දේ කරන්න එන්නේ ශාක වලින් අලයක් ගන්න ඕන. සාමාන්‍ය අලේ අවශ්‍ය ප්‍රමාණයක් උමනානේ අලයක් කාලයක් ගන්න ඇති. මේ දේ අමතරව උමනා වෙනවා කටු හත. ඒක උමනා වෙන්නේ දොඩම්, දමනාරම්, යක් දොඩම්. එතකොට එන්නේ වගේ දිග සාමාන්‍යයෙන් මෙන්න මෙච්චරක් විතර දිග වෙන කටු හතක් උමනා කරන මේ දේ කරන්න. එතකොට මේ දේවල් ටික උමනා කරන දේවල් හොයාගෙන මේ වැඩේ කරගන්න පුළුවන්. මෙම වර්ග වලින් එක් අලයක්ගෙන තමන් කැමති ප්‍රමාණයකට, ඒ කියන්නේ අලේ සයිස් අලේ ප්‍රමාණයක් වෙනවනේ. ඒ ප්‍රමාණයට තමන් කැමති විදියට ගෑනු රූපයයි පිරිමි රූපයයි යන පිරිමි රූපයයි ගෑනු රූපයයි දෙක ඔයා කපාගෙන හදා ගන්න ඕන. ඉන් අමතරව අර කටු ටිකක් හොයාගන්න තෝනේ. ඒකේ ප්‍රධානම කාරණේ කටු හතක් ඕන. ඊට පස්සේ මේ දේවල් ටික හදාගත්ත පස්සේ මේ ගුරුකම කරන්න පුළුවන්. හැබැයි තව දෙයක් තියෙනවා. මේ දේ පිරිමි කියන්නේ සර්වජන වශීනේ. ඒ දේ වලට හරියන්නේ නැහැ. ඒකට ගෑනු කියන වශී වලටත් හරියන්නේ. මේක හරියන්නේ ගෑනු පිරිමි යන වශීකම් වලට විතරයි. ඒකට මේ දේ නතර වෙලා තියෙන්නත් ඕන, නැවත හදා ගැනීම තමයි මෙතන තියෙන්නේ. ඒකට මේ අර පිරිමි ගෑනු යන වශීකම් වලට මේක හරියන්නේ නැහැ. මේක සාර්ථක නැහැ. අනිත් කාරණේ තමයි මේ දේ සාමාන්‍යයෙන් දුර දිග ගිය සම්බන්ධයක් නතර කරන්න මේ කැම්කමයක් හරියන්නේ නැහැ. ඒවට තමයි ගුරුකම් තියෙන්නේ. මේක මම ඔයාලට මේ කියලා දෙන්නේ සාමාන්‍යයෙන් මාස 6කට අඩු කාලයක් මාස 6කට අඩු වෙන්න මේ සම්බන්ධي නතර කරන්න. ඉන්නේ මේ වගේ දෙයකට තමයි මේ කැම්කම හරියන්නේ. ඒ කියන්නේ අවුරුද්දක් දෙකක් අවුරුදු 5ක් වගේ ගිය කාලයක දුර දිග ගිය සම්බන්ධයෙන් මේකෙන් නතර කරන්න බෑ. ඒවට තමයි ගුරුකම් තියෙන්නේ. දැන් මම කියන්නේ ඔය කට්ටිය බොරුවට මේ දේ කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මාස 6කට අඩු කාලයක ඒ කියන්නේ නිකම් හිතන්නකෝ ඔය කට්ටියගේ සම්බන්ධය නතර කරලා වෙන සම්බන්ධය පවත්වාගෙන යනවා. හැබැයි මාස 6කට අඩුයි. ඒ කට්ටියට මේ දේ කරලා සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හරි. දැන් මේ විදිහට ගෑන් රුපිය පිරිමි රුපිය අපි කපා ගන්නවනේ. කපාගෙන ඉවර වෙලා සාමාන්‍යයෙන් මේක උදේවරුේ කරන්න බෑ. මේක කරන්න ඕන රෑ 7ත් 9ත් අතර කාලෙ තුල. එතකොට සාමාන්‍යයෙන් මේක ඔයා රූප කපලා තියන්න එපා. එහෙම කරලා හරියන්නේ. දැන් ඔයා කරනවා කියන්නේ අද දවසේ එතකොට රෑ 7ට විතර තමයි මේ දේ පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ මස් මාංශ කන්න නැතුව නාල කරලා පිරිසිදු වෙලා කිලි හරණය වෙලා තමයි මේ දේ කරන්න ඕනේ. එතකොට මේ ගෑනු රූපේ පිරිමි රූපේ අපි 7ත් 9ත් අතර කපාගෙන ඉවර වෙලා එතකොට සාමාන්‍යයෙන් පිරිමි රූපේ ඉස්සරහ පැත්ත මේ පැත්ත. ගෑනු රූපේ ඉස්සරහ පැත්ත මේ පැත්ත. එතකොට ගෑනු රූපේ පිරිමි රූපේ මෙහෙම කියලා ගත්තම ඒ දෙක මෙහෙම කරලා අපි එකට කරනවා. කියන්නේ මූණට මූණ යා වෙන්න ඕන. රූප දෙක. ඒ රූප දෙකත් සාමාන්‍යයෙන් දෙක කපා ගත්තේ එක ප්‍රමාණයට කපා ගන්න ඕන. දිග පළල ඒ ගානට ඒ විදිහට කපා ගන්න ඕන. එහෙම කපාගෙන ඉවර වෙලා මම කිව්වනේ ඔය කට ගන්න ඕන දෙහි කටු 7ක්. ඒ දෙහි කටුව සාමාන්‍යයෙන් දිග ඒවා මේ ගන්න ඕන කියන්නේ ඒ රූප දෙකම යාවෙන්න අපි කටු ටික ගහන්න ඕන. එතකොට කටු 7ක් ගත්තනේ. ඒ කටු 7 මෙන්න මේ විදිහට තමයි ගහන්න ඕන. හරි. ඊට පස්සේ අපි දැන් මේ රූප දෙක හදා ගන්න ඕනේ. හදාගෙන ඉවර වෙලා ඒ රූප දෙක මුණට මුණ යාවෙන්න තමයි එකතු කරන්නේ. එතකොට මේ රූප දෙක උසයි යටයි පළල දිග ඒ කොහොම එක සමාන වෙන්න හදලා පැත්තකින් තියා ගන්න ඕනේ. ඒ රූප දෙක හදද්දී එක සමානව කපලා හදාගන්න එක ඔය කට්ටිය කරගන්න ඕන. හරි විදියට කරගන්න ඕන. ඒම හදලා පැත්තකින් තියලා කටු 7ක් අපි දැන් හොයා ගන්න ඕනේ කිව්වනේ. මේ කටු 7 දැන් ගන්න ඕන අතට. අතට අරගෙන ඉවර වෙලා මම ඔයාලට දෙනවා මන්ත්‍රයක්. ඒක 21 වරක් ජීවම් කරන්න ඕනේ කටු 7ට. එතකොට ඒ කටු 7ට ජීවම් කරන්න ඕන මන්ත්‍රේ මං උඩින් දාන්නත් පුළුවන් නැත්නම් කමෙන්ට් වලින් මට දාන්නත් පුළුවන්. එතකොට ඒ කටු 7 21 වරක් ජීවම් කරලා ඉවර වෙලා මං මේ රූප දෙක එකතු කරලා තියෙන්නේ. එතකොට මේ දේවල් ගහන්න ඕන. එකක් ගහන්න ඕන. රූප දෙක එකතු කරලා මෙහෙම තියෙන්නේ. එතකොට මෙහෙම ඔළුව හරහා යන්න එකක් ගහන්න ඕන. ඊට පස්සේ එකක් උගුර හරහා යන්න ගහන්න ඕන. එකක් බඩ හරහා යන්න ගහන්න ඕන. එතකොට කටු 3ක් ඉවරයි. තව කටු 4යි තියෙන්නේ. එතකොට ඒ ඉතුරු ටික අත්වලටයි කකුල් වලටයි ගහන්න ඕන. ඊට පස්සේ එන්නේ විදිහට තමයි කරගන්න තියෙන්නේ. හරි විදිහට මේ 21 වරක් ජීවම් කරලා ඒ කටු 7 ගහන ටික කරාට පස්සේ කරන්න ඕන ටික කරන්න තියෙන්නේ පහුවදා උදේට. ඊට පස්සේ දැන් මේ දේ කටු ටික හරි විදිහට ගහගත්තට පස්සේ පහුවදා උදේට සාමාන්‍යයෙන් අපි කියනවා
කුරුල්ල හඩලන්න කලින්. ඒ කියන්නේ කුරුල්ල කෑ ගන්න කලින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උදේ 5ත් 4:00මාරත් 5ත් උදේ 6 වෙන්න කලින්. එතකොට එන්නේ කාල සීමාව ඇතුළත ඔයා කාටවත් ඔය දේ පෙන්වන්න නැතුව පේන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ කාටවත් පේන්නේ නැති වෙන්නේ. ඒ දේ ගිහිල්ලා මඩේ ගහන්න ඕනේ. ඒ කියන්නේ ඒ රූප ටික පේන්නේ නැති වෙන මඩේ ගහන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොන් වැඩ කරන්න එපා. වෙලක් මැද ගහන්න එපා. සාමාන්‍යයෙන් ඒ දේ පේන්නේ නැති වෙන අයිනකින් ගහන්න ඕනේ. ඒ ගහලා ඉවර වෙලා එතනින් ඒ ගුරුකම ඉවරයි. හැබැයි ඉවර වුණාට ඒක ඉවරම නෑ. සාමාන්‍යයෙන් ඒ දේ ඔයා මඩේ ගහලා ඒ දේ කරාට පස්සේ උපරිම දින 3 යනකොට මේ ඔය කට්ටියට ඔය සාමාන්‍ය ඔය කරන ගුරුකමෙන් ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ ලැබුණා කියලා ඔයා අර කරපු දේ අමතක කරන්න එපා. එතකොට ඒ දේ දවස් 7 යනකොට ඔයා ගොඩ ගන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක බන්ධනයක් නේ. ඒක ජීවිත කාලෙම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ දේ එහෙම කරගන්න හොඳ නැහැ. ඒ කියන්නේ බන්ධනයක් කරලා සාමාන්‍ය අපිට උමනා දේ උනාට පස්සේ අපි මේ දේ බන්ධනේ අපි අයින් කරගන්න ඕනේ. එතකොට දවස් 3 ඇතුළත ඔයාට ප්‍රතිඵල එනවා. ඔයා ඒ දේ ඔයාට ගන්න පුළුවන් ලේසි තැනක වලලන්න කියන්නේ මං එන්නේ ඒක. එතකොට ඔයා ඒ දේ ටික අරගෙන ඉවරලා දවස් 7 ගියාට පස්සේ කියන්නේ දවස් 3න් ප්‍රතිඵල එනවා. දවස් 7 යනකොට ඔයා ඒ දේ ගොඩ ගන්න ඕනේ. ගොඩ අරගෙන ඉවර වෙලා ඒ කටු ටික ගලවලා සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නේ නැති අත ගන්න බැරි කොහෙට හරි කමන්න ඔයා හරි විදියට ඒක දේ බැහැර කරන්න. එතකොට මේ තමයි මේ අද කියලා දුන්නේ ගුරුකම. එතකොට මෙන්න මේ වගේ දේවල් මං තවත් ඔය කට්ටියට මං කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට මේ YouTube channel එකක් මගේ තියෙනවා. ඒ channel එකට ගිහිල්ලා ඔය කට්ටියට මෙන්න මේ වගේ දේවල් ගුරුකම් පිළිබඳ මේක තමන්ට කරගන්න පුළුවන් දියුණුව පතා තමන්ගේ ජීවිතේට උමනා වෙන ගුරුකම් පිළිබඳ ඔකට දැනගන්න පුළුවන්. ඉතින් මං කියනවා මේ මං කමෙන්ට් එකේ හරි උඩින් හරි මං දාලා තියෙන link එක ගිහිල්ලා මට සහයෝගයක් දෙන්න නිසා මං ඔය කට්ටියකින් කරුණා කරලා මං ඉල්ලා සිටිනවා. එහෙනම් මොකද තේරුණා සර්.